Na festa do fim de semana, só rolê bom. Ela chega e desencana com passo bem sou, passo bem sou, passo bem sou. Na festa do fim de semana, de semana, de semana, de semana, de semana, festa do fim de semana, só rolê bom. Ela chega e desencana com passo bem sou, passo bem sou. Na festa do fim de semana, semana, pana, 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 pana. Na festa do fim de semana, pana, pana, pana. හොඳින් කලවම් කර ගැනීම තමයි කේක් එකේ මේ ක්වොලිටි එක. ඒ කියන්නේ ස්පොන්ජ් එක තියෙන්නේ අනිවාර්යයෙන්ම හොඳ කේක් එක බීට් වෙන විදිහත් එක්ක ඒකට දාන ඉන්ග්‍රේඩියන්ට්ස් එක්ක ඉන්ග්‍රේඩියන්ට්ස් වලින් නම් ආඩුවක් උනේ නැහැ. බිත්තරයි බටරුයි මේ ඒ විදිහටම දැම්ම නිසා ඊළඟට තිබුණේ බීට් කර ගැනීම තමයි. මම හොඳින් හැන්දක් ආධාරයෙන් මම මේක බීට් කරගන්නේ. මම මේක විනාඩි 15ක් විතර බීට් කරගන්නවා මේ කේක් එක කම්ප්ලීට් කරගන්න. අවසානටත් මම බිත්තරයක් එකතු කරගන්නවා. බිත්තර ගෙඩි මම 5ක් මේකට යොදා ගන්නවා මේ කේක් එක සඳහා. ඊට පස්සේ මට තිබුණ භාජනය මෙන්න මේක. මම ඒ භාජනයේට මගේ කේක් මිශ්‍රණය දා ගන්නවා. බටර් ටිකක් ගා ගන්නවා. මම දාගන්නේ ඉස්සරලා භාජනයේ වටේට. බටර් කියන්නේ මාගරින් තමයි පාවිච්චි කරන්නේ. ඊට පස්සේ මෙන්න මේ ආකාරයෙන් තමයි මම පිසගන්නේ කේක් එක. ගෑස් යටින් පත්තු වෙද්දී උඩින් අඟුරු ටිකක් දාලා තමයි මම මේ උඩ කොටස පුච්චා ගන්නේ. නැත්නම් උඩ ඔන්න ඔය පාට එන්නේ නැහැ. ලස්සනට බටර් කේක් එක පාට මට ඇවිල්ලා තිනවා. ඒ වගේම හොඳට බටර් කේක් එක පිපිලා ඇවිල්ලා තිනවා කේක් එක එන්න ඕන උසට. ඒ වගේම රස තියනවා. ඒ විදිහටම රස සුවඳ වටේට සුවඳ එනවා මේ කේක් එක හදද්දි වටේටම. මෙන්න මේ විදිහට තමයි මගේ කේක් එක ෆිනිෂ් වෙන්නේ. ඇත්තටම ලස්සන කේක් එකක් රස කේක් එකක් විදිහට ෆිනිෂ් වෙනවා. thank you බැලුවට ඔයාලා